ඈත කඳුකරයක පැරණි සෙන්නාරාමයක් තිබුණා. එහි ජීවත් වූයේ අවුරුදු 80ක් ඉක්ම වූ නමුත් හැමදාම සිනාවෙන් සිටින සෙන් භික්ෂුවක්. එතුමා ළඟට රට පුරා මිනිසුන් එන්නේ සතුටේ රහස දැනගන්න. දවසක් ධනවත් ව්‍යාපාරිකයෙක් ආරාමයට ආවා. ඔහුට මුදල් තිබුණා, ලොකු නිවසක් තිබුණා, වාහන තිබුණා. නමුත් හිතේ සැනසීමක් තිබුණේ නැහැ. ඔහු ගුරුවරයා ඉදිරිපිට වාඩි වෙලා මෙහෙම කිව්වා. "ගුරුතුමනි, මට හැමදේම තියෙනවා. ඒත් කිසිම සතුටක් නැහැ. මට හිතෙනවා මට තියෙන මේ සියලුම දේ නැති වෙයි කියලා." ගුරුවරයා කිසිම පිළිතුරක් නොදී ආරාමයේ ඇතුළට ගොස් ඉතා ලස්සන වීදුරු කෝප්පයක් ගෙනාවා. එම වීදුරු කෝප්පය හිරු එළියට අල්ලලා ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා. "මේ කෝප්පය ලස්සනයි නේද?" ව්‍යාපාරිකයා කිව්වා, "ඔව්, හරිම ලස්සනයි." නැවතත් ගුරුතුමා ඇසුවා, "මේක යම් දවසක බිඳෙයිද?" ව්‍යාපාරිකයා hina වෙලා කිව්වා, "අනිවාර්යෙන්ම දවසක බිඳෙයි." ගුරුවරයා කෝප්පය දෙස බලා මෙහෙම කිව්වා, "මාගේ ඇස්වලට නම් මේ කෝප්පය දැනටමත් බිඳී තියෙන්නේ." ව්‍යාපාරිකයා පුදුම වුණා. ගුරුවරයා කිව්වා, "දවසක මේක බිම වැටෙනවා, කැපලි වෙලා යනවා. ඒක නවත්වන්න බෑ. ඒ නිසා මේ මොහොතේ මේක සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න." ගුරුවරයා හදිසියෙන්ම කෝප්පය ව්‍යාපාරිකයාට දුන්නා. "මේක අල්ලගෙන ඉන්න." ඔහු ඉතාම පරිස්සමින් කෝප්පය අල්ලගත්තා. ගුරුවරයා ඇහුවා, "දැන් ඔබට බියක් දැනෙනවාද?" ව්‍යාපාරිකයා කිව්වා, "ඔව්, මේක වැටුනොත් කැඩෙනවානේ." "දැන් ඔයා කෝප්පය විඳිනවාද නැත්නම් කැඩෙයි කියලා බයින් සිටිනවාද?" ව්‍යාපාරිකයා නිහඬ වුණා. ගුරුවරයා මද සිනහවකින් කිව්වා, "අපේ ජීවිතයේ මේ හැමදේම කෝප්පය වගේ. මුදල්, නිවස, වාහන, ආදරය කරන මිනිසුන්, තරුණකම, ශරීරය සහ අපේ ජීවිතය මේ හැමදේම දවසක වෙනස් වෙනවා. සමහර දේවල් නැති වෙනවා, සමහර මිනිසුන් අපෙන් ඈත් වෙනවා. කවුරුත්ම සදාකාලික නැහැ. නමුත් මිනිසුන් ජීවත් වෙන්නේ අද දවසේ සතුට වෙනුවෙන් නෙවෙයි, හෙට නැති වෙයි කියන බය වෙනුවෙන්." ව්‍යාපාරිකයාගේ ඇස්වල කඳුළු පිරුණා. ඔහු සෙමින් ඇහුවා, "එහෙනම් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද ගුරුතුමනි?" ගුරුවරයා කෝප්පය ආපහු අරගෙන තේ එකක් වත් කළා. ඉන්පස්සේ කිව්වා, "මේ තේ එකේ රස විඳින්න. හෙට ගැන හිතන්න එපා. ඊයේ ගැන හිතන්නත් එපා. තේ එක උණුසුම්ම තියෙන්නේ මේ මොහොතේ. එම නිසා මේ මොහොතේ පමණක් ජීවත් වෙන්න." ගුරුවරයා කියා දුන් සියලුම දේ පිළිබඳව ව්‍යාපාරිකයාට වැටහුණා. ඔහු සතුටින් ආරාමයෙන් පිටව ගියේ වෙනස් මිනිසෙක් විදිහටයි. අද කතාවේ පාඩම නම් ජීවිතයේ හැමදේම తాවකාලිකයි. ඒ නිසා ඒවා නැති වෙයි කියලා බයෙන් ජීවත් වෙනවාට වඩා අද තියෙන දේ ආදරයෙන් අගය කරමින් ජීවත් වෙන්න.